ආයිබෝවන් ඉනක්ලෝ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ channel එකේ පළවෙනි වීඩියෝ එක විදිහට tarot card reading කියන්නේ මොකක්ද කියලා අපි දැන් කෙටියෙන් සලකලා බලමු. tarot ශාස්ත්‍රය 15 වන සතවර්ෂයේ යුරෝපයේ ඉතාලි වලින් ආරම්භ වී ඇති බව තමයි සඳහන් වෙන්නේ. මුලදී එය play card set එකක් විදිහට තමයි භාවිතා කරලා තියෙන්නේ. පසු කාලීනව 18 වන සතවර්ෂය වන විට ප්‍රංශය, එංගලන්තය, ඉතාලිය වැනි රටවල් ටැරොට් ගුප්ත ශාස්ත්‍රය අද්භූත පරීක්ෂණ වලට, ස්පිරිචුවල් ගයිඩන්ස් වලට සහ සෙල්ෆ් ඩිස්කවරි යන අංශයන් වලට යොදාගෙන තියෙනවා. යුරෝපයෙන් ඇරඹි මේ ගුප්ත ශාස්ත්‍රය දැන් ලොව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ටැරෝ කාඩ් සෙට් එකක් ගත්තම සම්පූර්ණ කාඩ් 78ක් තියෙනවා. ඒවා මේජර් අර්කානා සහ මයිනර් අර්කානා ලෙස කොටස් දෙකකට බෙදෙනවා. මේජර් අර්කානා කාඩ්ස් ගත්තම සම්පූර්ණ කාඩ් 22කුත් මයිනර් අර්කානා කාඩ්ස් ගත්තම කාඩ් 56කුත් තියෙනවා. මේජර් කාඩ්ස් මගින් සාමාන්‍ය ජීවිතයේ ප්‍රධාන ලයිෆ් ලෙසන්ස් වගේම පණිවිඩ ලබා දෙනවා. මයිනර් කාඩ්ස් මගින් ඩේලි ලයිෆ් සිටුේෂන්, ටෙම්පරරි සිටුේෂන් වගේම මේජර් කාඩ්ස් වල ක්ලැරිෆිකේෂන් සිදු කර ගැනීම සඳහා භාවිතා කරනවා. මේ සෑම කාඩ් එකකටම වෙනස් වූ තේරුම්, අක්ෂර, රූප සලකුණු පවතිනවා. ලෝක පුරා විවිධ රූප වලින් මෙම කාඩ් නිර්මාණය වෙලා තිබ්බත් මේ කාඩ් වල තියෙන ප්‍රධාන තේරුම් එක සමානයි. නමුත් පවතින රූප, සිතුවම් අනුව මේ වාගේ අභ්‍යන්තර ගැඹුරු තේරුම් වෙනස් වෙන්න පුළුවන්. ලෝක පුරා සිටින බොහෝ අය ටැරොට් ශාස්ත්‍රය ජීවිතයේ එදිනෙදා ගැටලු වලට පිළිතුරු සොයා ගන්න, හීලින් සහ මෙඩිටේෂන් වලට වගේම ස්පිරිචුවල් කනෙක්ෂන් ගොඩනගා ගන්න භාවිතා කරනවා. මනස සංසුන්ව තබාගෙන අපේ ගැටලුව ફોකස් කරගෙන මේ ටැරොට් කාඩ් භාවිතා කිරීමෙන් අපිට වඩාත් හොඳ පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දැනගන්න ඕනේ ටැරොට් කියන්නේ මාර්ගෝපදේශකයක් පමණයි කියලා. අපේ ජීවිතය සෑම මොහොතකම වෙනස් වෙන නිසා ටැරොට් 100%ක්ම නිවැරදි වෙන්නේ නැහැ. අපේ තීරණ, උත්සාහ, කැපකිරීම වැනි පොසිටිව් සිතුවිලි මෙන්ම කම්මැලිකම, තරහ, වෛරය වැනි නෙගටිව් සිතුවිලි මගින් අපේ ටැරොට් රීඩින් වල ආන්සර්ස් වෙනස් වෙන්න පුළුවන්. ටැරොට් මගින් අපිට මඟ පෙන්වීමක් සිදු කරන අතර එහි ප්‍රතිඵලය තීරණය කරන්නේ අපේ ක්‍රියාව නැත්නම් ඇක්ෂන් එකෙන් බව ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන කාරණයක්. එහෙනම් ඔයාලා ටැරොට් ගැන බේසික් අයිඩියා එකක් ගත්ත කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එක බැලුව හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.